Hi guys, welcome back to my channel. ඔන්න තවත් නොම්බි vlog එකක් අරගෙන ආවා. තවත් දවසක ඉෆ්තාර් එකට මම ලෑස්ති කරගත්ත දේවල් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න තමයි මේ විදිහට ලෑස්ති වෙලා ආවේ. ඉතින් හැමදාම වගේ අද වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. කැමති නම් අනිවාර්යෙන්ම like එකක් දාන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකේ නමෙන්ම මම TikTok account එකක් open කරලා තියෙන්නේ. ඉතින් ඒකටත් ඔයාලා support එකක් දෙන්න. ඉතින් එදා ඉෆ්තාර් එක වෙලාවට මම ගොඩක් කෑම වර්ග ලෑස්ති කරගත්තා. එදා ඉෆ්තාර් එක වෙලාවට හස්බන්ඩ් එනවා කියලා කියපු නිසාම තමයි ටිකක් ස්පෙෂල් විදියට හදාගත්තේ. ඉතින් මම එදා පාන් තිබුණ නිසා garlic bread එකක් හදාගන්න තමයි මේ විදියට pan එක රත් වුණාට පස්සේ බටර් ටිකක් එකතු කරගෙන ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ සුදු ලුණු ගෙඩි දෙකක් විතර හොඳට ක්ලීන් කරගෙන ඊට පස්සේ මේකට එකතු කරගෙන බැදෙන්න තියාගත්තා. අඩු ගින්දරේ විනාඩි 10ක් 15ක් විතර තමයි මම මේ විදියට සුදු ලුණු ටික බැදෙන්න තියාගත්තේ. සුදු ලුණු ටික මේ විදියට බැදෙනකම් මම පිටි ටිකක් අනලා තියාගත්ත බන් ටිකක් හදාගන්න. ඉතින් ඒ පිටි එකෙන් මම බන් වර්ග 4ක් හදාගත්තා. පීසා එකකුත් හදාගත්තා. ඉතින් එකම රෙසිපි එකකින් තමයි මම කෑම වර්ග 4ක් හදාගත්තේ. බන් එකට පිටි එක අනා ගන්නකොට මම මද රස්නේ වතුරට ඊස් ටිකක් එකතු කරගෙන ඒකටම සීනි තේ හැන්දක් එකතු කරගෙන පිපෙන්න තියාගත්තා. ඒත් එක්කම ඒකටම බිත්තරයක් එකතු කරගෙන කිරි කප් එකක් එකතු කරගෙන ඒ වගේම අවශ්‍ය පමණ ලුණුත් එකතු කරගෙන බටර් මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඉතින් මම මේ විදියට පාන් පිටි ග්‍රෑම් 750කට තමයි පිටි එක හනලා අරගත්තේ. ඉතින් ගොඩාක් සොෆ්ට් එකට තමයි පිටි එක අනලා තියෙන්නේ. මේ රෙසිපි එකෙන්ම පීසා එකත් හදාගත්තා. ඉතින් ගොඩාක් සොෆ්ට් එකට ගොඩාක් හොඳට තිබුණා. චිකන් කරි එකක් මම කලින්ම හදාගත්තා. ඉතින් මේ විදියට බන් වර්ග ටිකක් හදාගත්තට පස්සේ ඉෆ්තාර් එක වෙලාව ලං වෙනවත් එක්කම පෑන් කේක් ටිකකුත් හදලා අරගත්තා. ඉතින් ඒවා නම් වීඩියෝ කරගන්න බැරි වෙලා මේ විදියට තමයි එදා ඉෆ්තාර් එක වෙලාවට මම ඔක්කොම වගේ ලෑස්ති කරගත්තේ. සහර් එක වෙලාවට කෑම පාර්සල් 4ක් දෙනවත් එක්කම මැලේ අච්චාරු ඕඩර් එකක් ආපු නිසා මම ඒකත් මිස් කරගන්න නැතුව හදලා දුන්නා. ඉතින් මම මගේ YouTube channel එකේ නමම දාලා TikTok account එකක් open කරලා ඒකටත් වීඩියෝස් post කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ support එක අනිවාර්යයෙන්ම මට ඕනේ. ඉන්ෂාල්ලා වීඩියෝ එකේ අන්තිමටම මම අච්චාරු රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. පොඩි බිස්නස් එකක් විදියට මැලේ අච්චාරු ඒ වගේම ලුණු දෙහි වර්ග දෙකක් බිස්නස් එකක් විදියට පටන් ගන්න තමයි මම TikTok account එකක් open කරගත්තේ. ඉතින් ඔයාලගෙත් ලොකු support එකක් හම්බෙයි කියලා මම හිතනවා. ඔයාලටත් ඒ විදියට මැලේ අච්චාරු ඒ වගේම ලයිම් පිකල් අවශ්‍ය නම් ටෙම්පරාදු එකක් තියෙනවා. ඒ වගේම ටෙම්පරාදු කරන්න නැතිව නෝමල් එකක් තියෙනවා. ඔයාලටත් අවශ්‍ය නම් මගෙන් අරගන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකෙත් ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මගේ නම්බර් එක දාලා තියන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලගේ ඕඩර්ස් මට දෙන්න. ඉතින් මං හිතනවා ඉදිරියේදී ගොඩාක් හොඳට සාර්ථකව මේ දේ කරගෙන යන්න ඕන කියලා. ඉතින් ඒකට ඔයාලගෙත් සපෝට් එක මට ගොඩාක් ඕන වෙනවා.
වෙතිපාන් තිබුණ නිසා ගාලික් බ්‍රෙඩ් එක හදාගන්න මට ගොඩාක් ලේසි වුණා. ඒ වුණාට ගොඩාක් රසට තිබ්බ ගාලික් බ්‍රෙඩ් එක නම් සුදු ලුණු ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තිබ්බා. ඒත් එක්කම ඒ තෙල් එකත් එක්කම බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගෙන හොඳට පේස්ට් එකක් වෙන විදියට අඹරගෙන ඊට පස්සේ මේ පේස්ට් එක බ්‍රෙඩ් එකට ඇප්ලයි කරලා බටර් ටිකක් ගාගෙන හොඳට බේක් කරලා අරගත්තා. ගොඩාක් රසට තිබ්බා. ඒත් එක්කම මගේ මයෝනිස් එකත් මම ඇඩ් කරගෙන තමයි අරගත්තේ. ඉතින් පල්ලි කංජි එකත් හම්බුණා. පල්ලි කංජි එකත් අපි භාජනවලට දාගත්තා. වෙලාවත් හරි ඉෆ්තාර් එක වෙලාවත් ලං වුණා. දොඩම් රස බීම කුඩු ටිකක් තිබ්බ නිසා ඒ ටික තමයි හදලා අරගත්තේ. දෙහි ගෙඩි දෙකක් ජූස් අරගෙන ඒකත් එකතු කරගෙන ඊට පස්සේ කසකස ඇට ටිකත් මේ විදියට පෙඟෙන්න දාලා ඒකත් එකතු කරගත්තා. මේ දවස්වල පුදුම තිබහක් තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ ගෙදර නම් කොහොමත් බීම තමයි වැඩිපුරම ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා මේ විදියට ලෑස්ති කරගත්තා. මගේ අච්චාරු වීඩියෝස් මම මේ අරගෙන තියෙන්නේ TikTok account එකට දාන්න. ඉතින් පුළුවන් තරම් මට සපෝට් එකක් දෙන්න. මැලේ අච්චාරුවට මුලින්ම මැටි භාජනයක් අරගෙන ඒකට අබ ඒ වගේම ඉඟුරු සුදු ලුණු හොඳට විනාකිරි ටිකක් එකතු කරගෙන අඹරගත්ත පේස්ට් එකත් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකටම අවශ්‍ය පමණ මිරිස් කුඩුත් එකතු කරගෙන සීනි ඒ වගේම අවශ්‍ය පමණ ලුණුත් එකතු කරගෙන විනාකිරි ටිකක් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඒකට එකතු කරගන්න රටේ ඉඳි ටිකත් මේ විදියට පෙඟෙන්න දාලා තියාගත්තේ. ඒ ටිකත් මේකට එකතු කරගන්නවා. හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මම ලෑස්ති කරලා තියාගත්තු රතු ලුණු ඒ වගේම බීලුණු ගෙඩි දෙකක් විතර පොඩිවට කොටුවට කපාගෙන ඒ ටිකත් එකතු කරගත්තා. ඒ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ කැරට් ටිකත් එකතු කරගන්නවා. ඉතින් කැරට් ටිකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. එකින් එක තමයි මේ විදියට මම කලවම් කරගන්නේ. එතකොට ඒකේ ලුණු හරි පදමට වැටෙනවා. ඒක නිසා ඉතින් මේ විදියට කැරට් ටිකත් එකතු කරගෙන මික්ස් කරගත්තට පස්සේ දෙකට පලාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. ඒ ටිකත් කලවම් කරගෙන ඊට පස්සේ කපලා තියාගත්ත මාළු මිරිස් ටික එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. මේ වෙලාවේදී ලුණු පදම බලා ගන්නවා. ඊට පස්සේ හොඳට වහලා දවසක් තියෙනවා. ඉතින් මේ විදියට තමයි මැලේ අච්චාරුව හදාගන්නේ. මේ තමයි අපේ ගෙදරම හදාගන්න ලුණු දෙහි එක. ලුණු දෙහි එක අවුරුදු 2-3ක් වුණත් තියලා අරගන්න පුළුවන්. ඉතින් දෙහි ලාභ කාලෙට මේ විදියට අපි ඉස්සර ඉඳන්ම අදලා තියාගන්නවා. ඉතින් ඕන තරම් කාලයක් අපිට අරගන්න පුළුවන්. ඒක නිසා ඒත් එක්කම මාළු මිරිස් ඇඹුල් කරියක් එහෙම හදනකොට අනිවාර්යයෙන්ම අපි මේ ලුණු දෙහි එක පාවිච්චි කරනවා. ඉතින් ගොඩාක් රසයි. ඉන්ෂාල්ලා ඔයාලත් මේ දෙකම try කරලා බලන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩාක් කැමති වෙන්න ඇති කියලා. කැමති නම් දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙත් ඔයාලව හමු වෙන්නම්. එතකන් ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.